අයියෝ මේ ෆිල්ම් එකේ මම මොකද අපර 10න් හොයාගන්නේ. ඔයිට වඩා ටිකක් අමාරු ෆිල්ම් එකක් හොයාගත්ත ඉතින් හරි. කවන්න උනේ. ඊළඟ පාර හොදක මේ කල්පනා කරලා තියාගන්න. හරිද මචං? හරි රෙඩි. මරු ගේම් එක. මේ පළවෙනි කෙල්ල තරුෂි හරිනේ තරුෂි. එතකොට ඔයාගේ පළවෙනි කෙල්ල මන් නෙමෙයිද? නෑ ඔයා තමයි මේ කතා කරන්න බෑ. කතා කරොත් මේ ගේම් එක චීට් කරා වෙනවා. එහෙනම් ගේම් එකේදී කතා කරන්න බෑ. පොඩ්ඩක් ඉන්න මම ෆිල්ම් එක ගෙස් කරන්න. පොඩ්ඩක් ඉන්න කතා කරන්න එපා. හරි. සේරම මම කරා ක්ලියර්. ආයි බුලි දැන්. කවුද මේ මහත කෙල්ලෙක් හිටියේ? බිනෝලි. අර නිල්මිනියන්ට් කිදුව. කියන්නේ නිල්මිනියන්ට් අන්තිමට ෆිල්ම් එකද මායා. මේ පගියති බිනෝලි වම්බෙන්නත් ගියා අර අම්මට මගේ බයිසිකල් තිරේ රුපියල් 200කුත් මන්දුන බයිසිකල් තෙල් ගන්න. අනිසදා මට කිව්වේ පණ්ඩිපිටිය ටිකේ ඩබින් කරන්න කියලා. ඔබ ඩබින් කරන්න ගියා කියලා කිව්වේ. උන් කරන ඩබින්. හරි මායා නෙවෙයි ෆිල්ම් එක. හරි. අර දෙන්න මම. බිලර කතා කරන්න නැති කෙල්ල ඩිසේබල් කෙල්ල මේ නවත. හරි. සෝරි. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක නම් නෙවෙයි කියන්නේ ෆිල්ම් එකේ නමනේ කියන්නේ. හරි. සෝරි. ආයි ගමු. Drawing. අඳිනවා. Painting. පාට කරනවා. හරි. චිත්‍ර කියන්නේ සෞන්දර්යය නම් ඔබට කෑලි 4-5ක් හිටියා. සෞන්දර්යයේ ආර්ට් එකේ ඔබට හිටපු කෑල්ල. හાર્ට් එකේ ඉතින් හිටපු කෙල්ල මම. අනේ හදන්න මගුල ඔයා ඉන්න දවස්වල තව කෑලි දෙකක් මෙයා රන් කරා. තුෂාරා. තුෂාරා. ෆිල්ම් එකේ නම තුෂාරා. හරිනේ. දින්නා. යකෝ ඔබ තුෂාරගේ කැමැත්තක් නැහැ. ඒකේ තාත්තට සල්ලි දෙන ඔබට සල්ලි නේ. ඊට පස්සේ තාත්තා එපා කිව්වා. තුෂාර බෑ කිව්වා. ඊට පස්සේ මම මේ බල හොස්තු එකේ මේකේ ආපු ගමන් කැමතුණා. ඇයි මේකේ උඹට කැමැත්ත නේ හිටියා. ඇත්තටම මොකද්ද බං ෆිල්ම් එක? ටයිටැනික්. අයියෝ ටයිටැනික් නම් බං අර ජැක් ගීරෝස්ගේ සෙක්ස් සීන් එක එහෙම වෙන්නත් තිබුණේ මම මොනේ බං මොකට ඔන්න පොරදි රම් අත්සෝ හමු